සතලි ගෙවල ඉවර කරන ශේෂය අදට තියෙනවා 25,88,588ක්. ඔබතුමා නම කුමාරනේ නේ? WSB රුවන් කුමාරය. ඔව්. දැන් මම අරන් තියෙන ලක්ෂ 22ක් ලක්ෂ 22 අරන් තියෙන්නේ. දැන් මම අවුරුදු 4ක් ගෙවලා තිනවනේ. 2022 අරන් තියෙනවා. ආ. අවුරුදු 4ක් ගෙවිලානේ. 22 අවුරුදු ජනවාරියේ නම් 21 23 24 හතරක් සම්පූර්ණ නැහැ නම් ඔව් තාරික 47ක් ගෙවලා තියෙනවා. 45ක් ගෙවලා තියෙනවා. දැන් තව මම වාරික කීයක් ගෙවන්න තියෙනවද කියන්න කොහොමද? මේක ඉවර වෙන්න තියෙන්නේ 2040. 2040 නිකන් ගත්තේ නෑ. අපි ගත්තේ ඔක 2000 මේ අවුරුදු 10 කරන ගත්තේ. මේකේ දැන් ඔබතුමා ලෝන් එක ගත්තු අලුතම තමයි පොලි අනුපාත වෙනස් හරි වෙලා පොලි අනිත් බැංකුවල වැඩි වෙලා තියෙනවා. අපි අනිත් බැංකුවෙත් මගේ තව ලෝන් තියෙනවා. අනිත් බැංකුවල වල ওই විදිහට වැඩි වෙලා නෑනේ. ඔය දැන් වාරික අවුරුදු 4ක් නේ. අවුරුදු 10කට අවුරුදු 14ක් ගන්න මොකක්ද තියෙන හේතුව කියන්නකෝ. නෑ මැඩම් වල ඔයා ලෝන් එකක් අරගෙන තියෙනවා කියමු. එහෙම ගෙවන්න පුළුවන් ද මිනිස්සු ගිනි පොලියට ගත්තා වගේනේ ඕක දැන්. ඕක දැන් සෙටල් ගන්න බැරිද ලක්ෂ දැන් අපි අරන් තියෙන මුදලට? අරන් තියෙන මුදලට සෙටල් කරන්න මට නම් මෙතනින් දෙන්න ක්‍රමයක් නැහැ. ඔව්. ලක්ෂ දැන් 22. මොනවාරි ඉල්ලීමක් තියෙනවා නම් දෙන්න. අපි ඒක හෙට නෑ දැන් මගේ තව වාරික කීයක් තියෙන්නේ? දැන් ගෙවුවුදින් වාරික කීයක් ගන්න ඕනද? දැන් ගෙවුවොත් වාරික කීයක් කියන්නේ මේකේ ගෙවල ඉවර කරන ශේෂය 25,88,588ක් සිස්ටම් එකෙන් තියෙනවා. ඔව් නෑ වාර දැන් අපි ගෙවුවොදින් සහන හරි මොනවා හරි ඒ දීලා ගාන අඩු කරනවා නම් අඩු කරන්න අපිට මොනවා නෑ දැන් මං අවුරුදු 2040 වෙනකන් ගෙවන්න ඕනේ. 2040 වෙනකන් ගෙවන්න තමයි මේකේ සිස්ටම් එකේ විදිහට තියෙන්නේ. දැන් අපි අරන් තියෙන අවුරුදු 10ටනේ වාරිකේ පොඩි ගානක් තියෙන්නේ මේකේ. ඒ කියන්නේ පොඩි ගානක් කියන්නේ කියන්නේ. 31500 ගානක් තමයි තියෙන්නේ. ඔව්. එතකොට මේකේ පොලි අනුපාත 130 දක්වා වැඩි වුණානේ. ඔව්. ලෝන් එක ගත්ත ගමන්නේ ලෝන් එක ගෙවිලා දැන් කීයද පොලිය තියෙන්නේ? දැන් අඩු වෙලා තියෙන අනිත් බැංකුවල 110ට විතර. 0.3කට තියෙන්නේ. දැන් අනිත් ඒවායින් 111ට විතරනේ පොලිය යන්නේ. ඒක මෙහිමයි වෙනත් බැංකුත් එක්කනේ. මේ කියන්නේ මේක කියලා කළු මේක තනි කරලා හොර බැංකුවක් නේ. ඇත්ත කතන්දරයකනේ. මහත්තයෝ මෙහිමයි. නෑ අපි සල්ලි අරගෙන දැන් අපේ සල්ලි අරගෙන අපි ගෙවන ණයන්නේ අරන් තින්නේ. මේක තනි කරලා හොර බැංකුවන්නේ ඔයගොල්ලෝ කියන්නේ ඔය කියන විදිහට ඔහොම ගන්න බෑනේ මිනිස්සුන්ගේ සල්ලි. මහත්තයෝ වැරදි විදිහට වචන පාවිච්චි වැරදි විදිහට කතා කරන්න බෑ. වැරදි නේ අපි කියන්නේ අපි අරගත් සල්ලි වලට සාධාරණයක් ගන්න ඕගොල්ලෝ එහෙම කතා කරන්න එපා. කියන්නේ ඉල්ලීම මට ලිඛිතව දෙන්න. ඔයා දැන් ලිඛිතව දුන්නේ අඩු කරලා දෙනවද? මම මට අඩු කරන්න බෑනේ මං හෙඩ් ඔෆිස් එකට යවලා ඔබතුමාට මල්ලි වල දෙන්න. දැන් ඕගොල්ලෝ කියන්නේ ලක්ෂ දැන් ගෙවනවා 2040 වෙනකම් අපි ණය ගෙවන්න ඕන. ඔබතුමාගේ ඉල්ලීම මට ලිඛිතව දෙන්නකෝ. ලිඛිත නෑ කතා කරන්න පුළුවන්. ඔයා මැනේජර් නේ මේකේ. ඔයත් එක්ක කතා කරන්න ආවේ දැන්. පැහැදිලි ඒක තමයි පැහැදිලිව ඇහුවේ.